හරි. අද රැට යන වියදම 17000 මං ගන්න. පොඩයිට දැන් පොඩ්ඩකට කලින් කිව්වා උඹේ අර මොනර තැන්නද මොකද්ද එක නෑ කියලා. මූ එහෙම කිව්වා. මූ එහෙම කිව්වනේ? උඹ එහෙම කිව්වා. හරි මචං සල්ලිම නෙවෙයිනේ මචං හැමදේම. අද රැට අපි නවතින්න යන් අපේ චුට්ටේ මාමලා ගෙදර. අද රැට කැම සහ ඇකමඩේෂන් සදා සාදර සමානුග්‍රහය අපේ චුට්ටේ මාමා. පොඩි නම් ගෝල්ලයක් ගන්නම්. කවුද චුට්ටියෝ? අනේ මන් දංග. කවුද අංකල්? මන් දන්නේ නෑ අයියා කවුද කියලා. අයියා. එකම. හලෝ. චුට්ටේ මාමා. මම රංගොල්ලා. නෑ. මේ බදුල්ලේ ඒ බොල් කරන්නේ. මගේ ලෝකේ කළුවර උඩා උලු ගෙඩි පැහෙට කාලේ දුක පැත්ත ආයේ සසවගේ රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර ඉත කපඩාද පුතේ? අපෝ යන්නේ. මාතෘ කොහෙද යන්නේ? පොසොන් එක රණ්ඩාද යනවා සර්. ලයිසන්ස් ඉස්සෙන් තියෙනවද? තියෙනවා සර්. එහෙනම් බහැලා ඉන්නකො දඩකොලයක් තියනවා දෙන්න. ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකො. ඉර ගැපුණා තමයි බා. ඉර මුන් නෑනේ බා. යගන්න පුතේ. ලියජ් පුතේ. ලියජ් පුතේ. කේතර පුතේ ලියජ් පුතේ. පොඩක් ඉන්නකො ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. සික් කෑවන ඔබ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්ත අයියා. මේවා පොලිසියට ෆෝන් දෙනවා. ජයන්ත අයියා ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. ඉටි ගෙඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න එපා. එලොයි ජයන්ත අයියා. ඇයිද බා පොලිසියට දෙන්න. අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. මෙතනට ඇවිල්ලා මේ බ්ලබ්බක් දික් කරා. ෂෙක්. අයියෝ මේක හරියන්නේ නැහැ. අපි සත්වසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා. පුංචි තංගකාරී ඩඩක් නියඳ ගීතෙන් ගෙඩක් කිමදරන සිදරේ ඩකර